හායි යාළුවනේ සුබ දවසක් ඔයාලට. ඉතින් මම අද පොඩි වීඩියෝ එකක් අරගෙන ආවා Binance Exchange එක ගැන ඔයාලට පොඩි හැඳින්වීමක් කරන්න. ඉතින් මම ට්‍රේඩ් කරන්නේ Binance එකේ. ඉතින් ගොඩක් අය Binance එකේ තමයි ක්‍රිප්ටෝ ට්‍රේඩින් කරන්නේ. තව ඒ වගේ ගොඩක් තියෙන Bybit, එතකොට Bitget, එතකොට MEXC ඒ වගේ ගොඩාක් ප්ලැට්ෆෝම් තියෙන අපිට ට්‍රේඩ් කරන්න. ඉතින් මේන්ලි ගොඩාක් අය යූස් කරන ප්ලැට්ෆෝම් එකක් තමයි Binance කියලා කියන්නේ. ඉතින් මම Binance එක කොහොමද ඔයාලා ට්‍රේඩ් එකක් ප්ලේස් කරගන්නේ කියලා අද මම කියලා දෙන්න යන්නේ. හරි. ඉස්සරින් අපි account එකට ආවට පස්සේ ලොග් වෙලා ආවට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි පෙන්වන්නේ. ඉතින් මෙතනින් අපි යන්න ඕන මේ future කියන එකට. එතකොට future කියන එකට ගියාම මෙතන මේ උඩ USD SM කියන එතන තමයි ඔයාගේ select කරලා තියෙන්න ඕනේ. මෙතන මේ තියෙන coin name option ඒ වගේ smart money ඒ වගේ ගොඩාක් ඒවා තියෙනවා. ඉතින් අපි ඉන්න ඕන මෙතන USD M කියන තැන. ඉතින් එතන ආවම ඔයාලට පේනවා මෙතන මේ අපි මෙතන මේ XRP USDT කියලා තියෙන තැන අපිට එතන තියෙන පොඩි arrow එකක් පල්ලෙහාට ඒ ක්ලික් කරාම ඔයාලට පුළුවන් මෙතනින් කැමති ඔයාලට ට්‍රේඩ් කරන coin එක select කරගන්න. හිතමුකෝ ඔයා BTC ට්‍රේඩ් කරනවා නම් BTC USDT USDC කැමති එකක් ඔයාලට මෙතනින් select කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා කියන්නේ සාමාන්‍යයෙන් ඇනලයිස් කරන coin කිහිපයක් කියන්නේ තෝරාගත්ත කිහිපයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ස්ටාර් මාක් එක දාගන්න මෙන්න මේ විදිහට. එතකොට ඒ ටික ඔයාලට උඩින් පෙන්වන්න පටන් ගන්නවා. highlight වෙලා පෙන්වනවා. ඉතින් මේ තියෙන මම දාගත්තම කියන මගේ favorite වලට ආපු කිහිපයක්. ඉතින් මම දැන් මේ ගොඩාක් ඒවා ට්‍රේඩ් කරන්නේ නැහැ. ගොඩක් වෙලාට XRP විතරයි ට්‍රේඩ් කරන්නේ. ඉතින් අපි ওই විදිහට coin එක select කරගත්තට පස්සේ මෙතනින් ඔයාලට පුළුවන් මේ isolate සහ cross margin mode එක තෝරගන්න. ඉතින් මේ දෙකේ වෙනස තමයි isolate කියන්නේ ඔයා දාන කෙනා ට්‍රේඩ් එකට රිස්ක් කරන USDT ප්‍රමාණයට තමයි ඔයාගේ liquid price එක හැදෙන්නේ. එතකොට ඔයා cross කියන mode එක දැම්මොත් ඒකෙන් සිද්ධ වෙන්නේ හිතන්නකෝ ඔයාගේ future account එකේ තියෙනවා $30ක්. හැබැයි ඔයා ට්‍රේඩ් එකකට දාන $5යි. හැබැයි ඔයාගේ liquid price එක හැදෙන්නේ ඒ $30ට. ඒ කියන්නේ ඔයාගේ මුළු account එකේම තියෙන, කියන්නේ future account එකේම තියෙන ඔයාගේ fund එකට අනුව තමයි ඒකේ liquid price හැදෙන්නේ. ඉතින් ඕක තමයි වෙනස. liquid price විතරක් නෙමෙයි ඔයාගේ stop කියන්නේ ඔයාගේ loss එක, ඔයාගේ profit එක ඒ ඔක්කොම ටික profit එක එන්නේ නැහැ. හැබැයි loss එක ඒ විදිහට තමයි හැදෙන්නේ. කියන්නේ ඔයාගේ $30ට තමයි ඔයාගේ loss එක සහ ඔයාගේ liquid price එක හැදෙන. ඉතින් අර liquidity price එකක් පොඩ්ඩක් ඈතකට ගන්න ඕන නම්, ඒ කියන්නේ දුරින් තියා ගන්න ඕන නම් නැත්නම් ඒ වගේ අවස්ථාවක cross mode එක හොඳයි. හැබැයි ඉතින් මම recommend කරන්නේ isolate mode එක. මම recommend කරන්නේ isolate mode එක. මොකද ඔයාගේ මුළු ෆන්ඩ් එකම රිස්ක් කරන්න කිසිම උවමනාවක් නැහැ. ඔයා ට්‍රේඩ් එකට දාන්න ඕන $5 නම් $5 දාන්න. එතනින් ඔයාලා liquid price එක හැදෙනවා. ඒතකොට ඒ අනුව ඔයාගේ stop loss එක ඔයාලට තියාගන්න පුළුවන් isolate දැම්මොත්. ඉතින් ඒක රිස්ක් එක පොඩ්ඩක් අඩු කරගන්න හොඳයි. ගොඩක් අය cross mode එකත් පාවිච්චි කරනවා. ඒක ඔයාලගේ කැමැත්ත මත පාවිච්චි කරන්න පුළුවන්. දෙකේ වෙනස ඕක තමයි. isolate එකේ ඔයා දාන amount එක විතරයි රිස්ක් වෙන්නේ. cross එකේ ඔයාගේ මුළු account එකම රිස්ක් වෙනවා. ඉතින් ඕක තමයි වෙනස. ඊට පස්සේ මෙතන තියෙනවා leverage එක. එතන මේ adjust leverage එකට ගියාට පස්සේ ඔයාලට කැමති විදිහට ඔයාලා leverage එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් පුළුවන් තරම් low leverage එකක් පාවිච්චි කරන්න. මම සාමාන්‍යයෙන් 20ට අඩු leverage එකක් තමයි පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් 15 18 19 ඔය වගේ පාවිච්චි කරනවා. ටිකක් මට අල්ලන් කියන්නේ stop loss එක ටිකක් දුරින් තියාගන්න අවශ්‍ය නම් මම සමහර වෙලාවට leverage 10ක් පාවිච්චි කරනවා. ඒ වගේම මට හොඳ confirm නම් කියන පොඩ්ඩක් sure trade එකක් වගේ නම් මම leverage 20 වගේ පාවිච්චි කරන අවස්ථා තියෙනවා. ඉතින් ඒක
ඔයාගේ කැමැත්ත අනුව ඔයාලා වෙනස් කරගන්න පුළුවන්. මම රෙකමන්ඩ් කරන්න පුළුවන් තරම් ලෙවරේජ් එක අඩුවෙන් භාවිතා කරන්න කියලා. මෙන්න මේ විදිහට ඊතලයේ හෙට මෙහෙට කරලා ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මෙතන මේ ප්ලස් අයිකන් එක තියෙනවා. ඒකෙන් ඔයාට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මෙතන මයිනස් අයිකන් එක තියෙනවා. නැත්නම් ඔයාට ඕන විදිහට මෙහෙම ටයිප් කරලා ඇඩ්ජස්ට් කරගන්නත් පුළුවන්. ওই විදිහට කරගෙන කන්ෆර්ම් කරන්න තමයි තියෙන්නේ. එතකොට ඒ ලෙවරේජ් එක මෙතනට ඇඩ් වෙනවා. ඊළඟට දැන් මෙතන අපිට මේ available balance එකේ අපේ future account එකේ තියෙන balance එක පෙන්නනවා. ඉතින් ඔයාට limit order එකක් නම් දාන්න ඕනේ. limit order එකක් නම් දාන්න ඕනේ. මෙතන තියෙන මේ market කියලා. ඉතින් මේ market එකෙන් ඔයාට limit කියන එක තෝරගෙන ඔයාට entry එක ගන්න ඕනේ තැන price එක මෙතනින් දාන්න පුළුවන්. price එක දාලා මෙතනින් TPSL තියන්න පුළුවන්. අනිවාර්යෙන් මෙතන මේ mark price තියෙනවා last price තියෙනවා. ඒක අනිවාර්යෙන් last price එකට දාලා තියන්න. ඒ කියන්නේ මේ last කියන option එකට දාලා තියන්න. මොකද සමහර වෙලාවට mark price එක දැම්මම take profit stop loss වැදෙන්නේ නැති තැන් තියෙනවා. ඒක නිසා අනිවාර්යෙන් මේ last කියන option එක දාලා තියන්න අමතක කරන්න එපා. ඊළඟට ඔයාලට මෙතනින් select කරගන්න පුළුවන් ඔයා කොච්චර ප්‍රමාණයක් ඔයාගේ ට්‍රේඩ් එක රිස්ක් කරනවද කියන එක. ඉතින් මම මේ ඊතලෙ හැට මෙහෙට ගෙනියද්දි ඔයාලට පේනවා මෙතන මේ පල්ලහැ මේ cost එක කියන තැන 4.28ක් ට්‍රේඩ් එකට වැටලා තියෙනවා. ඉතින් ඕක මට මෙහෙම වැඩි කරොත් ඔයාලට පේනවා ඒක වෙනස් වෙනවා. මේ විදිහට මේ කරන්නත් පුළුවන්. නැත්නම් මෙතනින් ටයිප් කරගන්නත් පුළුවන් ඔයා 100ට කීයක්ද රිස්ක් කරන්නේ කියලා. ඔන්න ඔය වගේ 50ක් කියලා amount එක දැම්මට පස්සේ මෙතනින් 380ක් USDT cost එක වැටෙනවා. අන්න ඔය වගේ ඔයාට මේක ඇඩ්ජස්ට් කරගන්නත් පුළුවන්. ඊළඟට මෙතන මේ XRP කියලා තියෙන තැනින් ඔය USDT දැම්මොත් USDT ප්‍රමාණයත් ඔයාට හදාගන්න පුළුවන්. එතකොට USDT ප්‍රමාණය තමයි වැටෙන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඔයාට කැමති විදිහට ඒක දාන්න පුළුවන්. මේකත් ඔයාට කැන් ට්‍රේඩ් එක දාද්දිම ප්ලේස් කරද්දිම දාන්න ඕමනාවක් නැහැ. ට්‍රේඩ් එක දාලා ඊට පස්සේ දාන්නත් පුළුවන්. ඉතින් ඊළඟට යාළුවනේ මෙතනින් දැන් අපි මේ වෙලාවම ඒ කියන්නේ ලිමිට් ඕඩර් ගන්න නැතුව මාකට් ඕඩර් එකක් නම් දාන්න. ඒ කියන්නේ මේ වෙලාවෙම බයි හෝ සෙල් කරනවා නම් මෙතන මාකට් කියන එක තියන්න. එතකොට මේ අපිට පෙන්නන ප්‍රයිස් එකෙන් තමයි දැන් ප්‍රයිස් එක කියන්නේ 1.42.17. අන්න ওই ප්‍රයිස් එකෙන් තමයි අපිට අපි ෂෝට් එකක් ගන්නවා නම් ඊට වඩා පොඩ්ඩක් ඉහළටත් ගිහිල්ලා තමයි අපේ මාකට් ඕඩර් එක වැඩෙන්නේ. අපි ලොන් එකක් ගන්නවා නම් චුට්ටක් මාකට් එක උඩට ගිහිල්ලා තමයි ලොන් එක වැටෙන්නේ. කියන්නේ අපි දැන් හිතන්නකෝ 1.42කින් ලොන් එකක් ගන්නවා කියලා. ඒ වුණාට අපේ සමහර විට 1.43 තමයි අපේ එන්ට්‍රි පොයින්ට් එක වැටෙන්නේ. ඒ වගේ අර චුට්ටක් එහාට මෙහාටලා තමයි මාකට් ප්‍රයිස් එක වැටෙන්නේ. ඉතින් ලිමිට් ඕඩර් එකක් ගන්න එක ගොඩක් හොඳයි. අපිට හරියටම අපේ ප්‍රයිස් එකෙන් ලිමිට් ඕඩර් එක ගන්න පුළුවන් නිසා. ඉතින් ඊට පස්සේ යාළුවනේ ඔයාලට තියෙන්නේ ඔයාලට දාන්න ඕන ප්‍රමාණය ඔයාලා සිලෙක්ට් කරගත්තා. මෙතන මේ XR මෙතන මේ පල්ලහැටම ඔයාලට වෙන මෙතන ඇරෝ එකක් තියෙනවා. ඒක ක්ලික් කරාම ඔයාලට ඒ වෙලාවේ chart එක බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා. ඉතින් මම දැන් ට්‍රේඩ් එක මම මේ කන්ෆර්මේෂන් එක මොනවත් නැතුව මේ නිකන් ට්‍රේඩ් එක දාලා පෙන්නන්න යන්නේ. ඉතින් මම USDT දෙකක් දානවා. ඊට පස්සේ මම දැනට නිකන් ෂෝට් එකක් දානවා ඔයාලට පෙන්නන්න. ඔක්කොම සිලෙක්ට් කරගත්ත ඉවරනාට පස්සේ මෙතනින් කැමති නම් කලින් දාන්නත් පුළුවන්. නැත්නම් මම කිව්වා වගේ පස්සේ දාන්නත් පුළුවන්. මම ට්‍රේඩ් එක දාලා එක පෙන්නන්න. මෙතනින් මේ ෂෝට් කියන ඔප්ෂන් එක දුන්නට පස්සේ හරිය සක්සස්ෆුල් අපේ ට්‍රේඩ් එක පොසිෂන් එක අපේ වැටුණා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන TPSL කියලා තියෙනවා. එතනට යන්න. එතනට ගිහිල්ලා මේ පොසිෂන් TPSL කියන තැනට යන්න. ගිහිල්ලා ඉවර වෙලා බලන්න මෙතන ලාස්ට් කියන ඔප්ෂන් එකක් දාලා තියෙන්නේ කියලා. ඔයාලගේ ටේක් ප්‍රොෆිට් එක මෙතන දාන්න පුළුවන්. ඔයාලගේ ස්ටොප් ලොස් එක මෙතන දාන්න පුළුවන්. ඉතින් ස්ටොප් ලොස් එක දාද්දි හැම වෙලාවෙම බලන්න ලික්විඩ් ප්‍රයිස් එක කියලා. දැන් මගේ ලික්විඩ් ප්‍රයිස් එක 1.48යි. ඉතින් 1.48.79. ඉතින් මම අනිවාර්යෙන් ස්ටොප් ලොස් එක දාද්දි ඊට වඩා වැඩි අගයක් දාන්න ඕනේ. ඒ කියන්නේ 1.47ක්වත් දාන්න ඕනේ. නැත්නම් 1.48 දාන්නත් පුළුවන් මට. දැන් 79 නේ තියෙන්නේ. එතකොට 2.17ක් වගේ ලොස් වෙනවා. අන්න ඒ වගේ ඔයාගේ ස්ටොප් ලොස් එක ඔයාලට මෙතන දාන්න පුළුවන්. ඔයාලට ලොස් වෙන ගාන, ඔයාගේ ස්ටොප් ලොස් එකේ ලොස් වෙන ගාන මෙතන USDT කීයක්ද කියලා ඔයාලට පෙන්නනවා. 1.45ක් දැම්මොත් අපේ 0.94ක් තමයි USDT ලොස් වෙන්නේ. ඉතින් මේ වගේ PNL එක දාන්නත් පුළුවන්. මම දැම්මොත් 1.40න් මම ට්‍රේඩ් එක ක්ලෝස් කරනවා කියලා අන්න මේ වගේ
අපිට 0.67ක් USDT profit එකක් එනවා. ඕක තමයි ඒක සිද්ධිය. ඊළඟට යාළුවනේ හිතන්න ඔයාට දැන් මෙතන වගේ රෝ එක පෙන්නනවා. ආ රෝ එක. එතකොට මෙතන ලික්විඩ් ප්‍රයිස් එක පෙන්නනවා. ඔයාගේ මාජින් එක මෙතන පෙන්නනවා. ඔයාගේ එන්ට්‍රි ප්‍රයිස් එක මෙතන පෙන්නනවා. ඒ විදිහට ඔක්කොම ටික ෆුල් ඩීටේලි මෙතන පෙන්නනවා. ඉතින් සමහරක් අයට ලිමිට් ඕඩර්ස් දැන් මම පොසිෂන් එකේ භාගයක් ක්ලෝස් කරගන්න ඕන නම්. එතකොට ඒ කියන්නේ අපි යනවා TPSL වලට. TPSL වලට ගියාට පස්සේ මෙතනින් අපි දැන් සෙල් එක ට්‍රේඩ් ප්‍රොෆිට් එක දාන්න හිතන්නකෝ ඔයාට ට්‍රේඩ් එකේ භාගයක් දුරට ක්ලෝස් කරගන්න ඕනේ. එතකොට ඔයාට පුළුවන් ඒක කියන්නේ කොටස් විදියට ඔයාගේ ට්‍රේඩ් එක කොහොමද කියන්නේ ප්‍රොෆිට් බුක් කරගන්න. එතකොට තව මම දෙයක් කියලා දෙන්න. ඒකට කලින් මෙන්න මෙතන මේ මාජින් කියලා එකක් තියෙනවා නේද ප්ලස් අයිකන් එකත් එක්ක. ඒ ක්ලික් කරාම හිතන්නකෝ දැන් ඔයාගේ ලික්විඩ් ප්‍රයිස් එක ටිකක් ළඟයි. ඔයාට තව ලික්විඩ් ප්‍රයිස් එක පොඩ්ඩක් ඈත් කරගන්න ඕන. ලික්විඩ් ප්‍රයිස් එක මට තව ස්ටොප් ප්‍රයිස් එක පොඩ්ඩක් තියාගන්න. ඒක පොඩ්ඩක් ඈතට තියන්න ඕන. එතකොට ඔයාලට පුළුවන් මේ ඇඩ් මාජින් වලට ගිහිල්ලා මෙතන මයි කවුන්ට් එක තව මෙතන අපි ටයිප් කරලා ඩොලර් 5ක් කියලා. එතකොට ඔයාලට පෙන්නනවා මෙතන ලික්විඩ් ප්‍රයිස් එක ඩොලර් 5ක් වමේ ට්‍රේඩඩ් ඇඩ් කරාට පස්සේ ඔයාගේ ලික්විඩ් ප්‍රයිස් එක 1.64ට එනවා. එතකොට ඒ වගේම තමයි ඔයාගේ මාජින් එක ඔයාලට රිමූව් කරගන්නත් පුළුවන්. මෙතන මේ රිමූව් කියන්න පුළුවන්. මෙතනින් මේ මැක්ස් දුන්නා. මේක අපි ප්‍රොෆිට් එක තමයි මෙතනින් අපිට රිමූව් කරගන්න පුළුවන්. එතකොට මට දැනට 0.05ක් මගේ ප්‍රොෆිට් එක තියෙන නිසා මට ඒක රිමූව් කරගන්න පුළුවන්. කන්ෆර්ම් කරාම ඒක රිමූව් වෙලා යනවා. හැබැයි ඔයාගේ දාපු 2.41 ඒ ගානට ඔයාගේ ස්ටොප් ලොස් එක සහ ඔයාගේ ප්‍රොෆිට් එක හැදෙනවා. ඒක වෙනසක් වෙන්නේ නැහැ. ලික්විඩ් ප්‍රයිස් එකේ වෙනසක් වෙනවා. හරිද? එතකොට ඇඩ් මාජින් එකෙන් ඔයාලට කැමති USD ප්‍රමාණයක් ඇඩ් කරගන්න පුළුවන්. මෙතනින් අපිට ලික්විඩ් 0 කරන දේත් කරන්න පුළුවන්. ඉතින් ගොඩක් අය කරනවා. අපි කියන්නේ අපි දැම්මා වගේ වැඩිපුර ප්‍රමාණයක් දාලා 3 ගුණයක් වගේ දාලා ලික්විඩ් 0 කරන අයත් ඉන්නවා. ඉතින් එහෙම කරන්නත් පුළුවන්. හරි යාළුවනේ. ඉතින් ඔය සිද්ධිය තමයි තියෙන්නේ. මෙතනින් මම දැන් මම කියලා දෙන්නම් කොහොමද කොටස් වශයෙන් ඔයා ට්‍රේඩ් එක ක්ලෝස් කරගන්නේ කියලා. මෙතනින් මේ ක්ලෝස් කියන එකට ගියාම වාගේ දකුණු අත පැත්තේ පල්ලෙහැම තියෙන එක ක්ලෝස් කියලා. ඒකට ගියාට පස්සේ ඔයාලට පේනවා මෙතන මගේ දැනට P&L එක පෙන්නනවා. හරිද? එතකොට මෙතන මේ මාකට් ප්‍රයිස් එක දැන් අපි දැන් ලිමිට් එකක් තමයි දාන්න දෙන්නේ. හරිද? දැන් ලිමිට් කියලා ඔප්ෂන් එක දාගත්තට පස්සේ දැන් 1.41.84 දැන් පෙන්නනවා. මම දැන් ෂෝට් එක ගන්න දැම්මේ. ඒතර මම 1.40 දී මම කියනවා මේකෙන් 100 දැන් මේ 100ක් තමයි 150ක් 150ක් ක්ලෝස් කරන්න කියලා. එතකොට 32.32ක් තමයි මගේ USDT මට ප්‍රොෆිට් එක එන්නේ. හරිද? ඒතර ඔය වගේ මම කියනවා 130ක් 120ක් ඔය වගේ මට දැස් කරගන්න පුළුවන්. ඒතර ඔයාලට පේනවා මගේ ප්‍රොෆිට් එක වෙනස් වෙනවා. ඔය විදිහට දාලා ඒ කියන්නේ ප්‍රයිස් එක 1.40ට ආවොත් මගේ ට්‍රේඩ් එකෙන් 150ක් ක්ලෝස් වෙන්න මම දානවා. එතකොට මේක කන්ෆර්ම් කරන්න විතරයි තියෙන්නේ. කන්ෆර්ම් කරාට පස්සේ ට්‍රේඩ් එක කියන්නේ ප්‍රයිස් එක එතනට ආවට පස්සේ මගේ මේ මාජින් එකෙනුත් මගේ ප්‍රොෆිට් එකෙන් ඒක සම්පූර්ණයෙන් භාගයක් අයින් වෙනවා. එතකොට මේ ඉතුරු වෙන භාගයට තමයි මගේ ප්‍රොෆිට් එක සහ ලොස් එක හැදෙන්නේ. ඔය විදිහට තමයි පොසිෂන් එක අර 10%ක් 15%ක් ඔය විදිහට ක්ලෝස් කරගන්නේ අන්න ඔය විදිහට. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඉතින් මම මේ ට්‍රේඩ් එක දැන් ඔයාලට පෙන්නන්න දෙයි. මම මේ ක්ලෝස් කරනවා. තව මොන හරි ඔයාලට මේක ගැන දැනගන්න තියෙනවා නම් මට අපිට දාන්න කමෙන්ට් එකක්. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න අමතක කරන්නත් එපා. ඉතින් අපි තව මේකේ තියෙන Binance account එකේ තියෙන කියන්නේ ඔයාලට තව පාවිච්චි කරන්න ඔයාලට දැනගන්න ඕන දේවල් මොන හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපි ඒවත් ඉස්සරහට වීඩියෝස් වලින් කතා කරමු. එහෙනම් යාළුවනේ මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඔයාලට ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක නරඹුවට.